මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මේ සියලු රහතන් වහන්සේලා අතර සියලු රහතන් වහන්සේලා වටිනවා. උත්තම අග්‍රම ස්ථානයේ ඉන්න රහතන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි සංඝයා නැමැති සෑයේ සිළුමිණ මුදුන උන්වහන්සේ. උන්වහන්සේ තමයි අග්‍ර. දෙවි මිනිසුන් මහා හරසරින් ගරු කරන උත්තමයා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ සංසාරේ ප්‍රඥාවෙන් අග්‍ර වෙන්නත් සියලු සංගරුවන අතර අග්‍ර වෙන්නත් පුරපු පාරමිතා අතර එක පාරමිතාවක් තමයි වටිනා දෙයට වටිනාකම දීම. එක පාරමිතාවක්. තුනි දරුවෝ මතක තියාගන්න ඕන දෙමව්පියන්ට වටිනාකමක් දෙන්න. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. දැන් මේ බුද්ධ ශාසනයේ වටිනාම චරිතයක් බවට පත් වුණා රාහුල මහතෙරුන්. රාහුල මහතෙරුන් පෙරම් පුරන සංසාරේ කවදාවත් අම්මා තාත්තා දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ කල්ප ලක්ෂයක්. දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ. විස්සන්තර ජාතකේ ජාලිය කුමරු ජූජක බමුණව දැකලා අතිශයින් බිය වෙලා නැගණිය අපිව කන්ට රාක්ෂසෙක් පැමිණලා තියෙනවා. අපි ගිහිල්ලා සැඟවෙමු කියලා පොකුණේ සැඟවෙලා නෙළුම් කොලෙන් ඔළුව වහගෙන ඉදිද්දී විස්සන්තර රජුරෝ කතා කළා පුතේ ජාලිය කියලා. ඒතකොට ජාලිය කුමාරයාට හිතුණා කියනවා මෙවැනි යක්ෂයෝ කෝටියක් ඇවිල්ලා මාව වට කරගෙන කෑවත් කමන්නේ මගේ පියතුමා මගේ තාත්තා දෙපාරක් නම් මට කතා කරන්න එපා කියලා පොකුණෙන් නැගිටලාව කියනවා. ඒ රාහුල තෙරුන්. මෙතන ඉන්න දරුවෝ බලන්න. ඔබත් මමත් අපේ අම්මලා අපිව ළඟට කැඳවන්න අපේ නම කියලා කී ගමනක් කතා කරනවා. අපෙන් වැඩක් ගන්න කී ගමනක් කියන්න ඕනේද? අර රාහුල තෙරුන් සංසාරේම තාත්තට වටිනාකමක් දුන්නා. ඒකනේ දෙපාරක් කතා කරන්නේ නැතු එන්නේ ළඟට. අම්මට වටිනාකමක් දුන්නා. මොකක්ද අවසානයේ උනේ? තුන් ලෝකෙම වටින තාත්තා හම්බුණා. තුන් ලෝකෙම වටින අම්මා හම්බුණා. යසෝදරා.